අනේ මේ උඹ දන්න ඉටි ගෙඩියක් නෑ. අනේ මේ උඹ දන්න ඉටි ගෙඩිය. කවුරු හරි ඔහොම කිව්වම අපිට ආයෙම අහන්න පුළුවන් උඹ කියපන්කො බලන්න එහෙනම් මොකද්ද ඉටි ගෙඩිය කියන්නේ කියලා. සමහර වෙලාවට අපිත් ඕක කියනවා. ඒත් අපි දන්නෙත් නෑ නේද ඉටි ගෙඩිය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද මේ ඉටි ගෙඩිය කියලා කියන්නේ? ඉස්සර ගෙවල් වල කුස්සියේ අනිවාර්යයෙන්ම තිබුණ දෙයක් තමයි මේ ඉටි ගෙඩිය කියලා කියන්නේ. ඉස්සර ගෙවල් වලට කොස් පොළොස් වගේ දේවල් ගෙනාවම ඒවයේ තියෙන කොහොල්ල කුස්සියේ එක තැනක ඇලෙව්වලු. මේ අලවන කොහොල්ල ගුලියට ගෙවල් වලට තව මීවද බඹරවද වගේ දේවල් වල වද කොටස් ගෙනාවම ඒවයේ වද කොටසු එකතු කරලා තියෙනවා. කාලයක් යද්දී මේ ගුලිය තරමක් විශාල ගෙඩියක් බවට පත් වෙනවා. ඉතින් කුස්සියේ වළඳක් වගේ දෙයක් බිඳුනම මේ ගෙඩියෙන් කොටසක් අරගෙන ඒක රත් කරලා ඒ වළඳ පිළිසකර කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔන්න ඕක තමයි ඉටි ගෙඩිය කියලා කියන්නේ.